benar-benar keselil panakakame wanasapala bandung benar-benar keselil panakakame wanasapala bandung oh mata lagu dusia ada sawah oh tante mister කියන්නේ මේ කලියට පොඩ්ඩක් ආවා මේ බේක් බඩු ටිකක් හොයාගන්න ඉන්නේ මොකද අපේ යන්නේ කියන ළමයාගේ කකුල උලුක්ක වෙලා මැටි වෙලා වැටිලා හරි විදියා ඒක නිසා ඒක තමයි බේස් හොයාගෙන ආවේ ඉතින් පුතේ බේස් කියන්නේ මේ මුළු වනාන්තරයම බෙහෙත් තමයි අපේ අර උතුරා බුදුහාමුදුරන්ට බෙහෙත් වල ජීවකතුමා ජීවක වෛද්‍යතුමා ජීවක වෛද්‍යතුමා ඉතින් අංගේ ගුරුනාථ දිසාපාමොක් කඩතුමා කිව්වා ගිහිල්ලා වේදකට ගන්න බැරි දෙයක් හොයාගෙන එන්න කියලා. ගියා ජීවකතුමා එකක්වත් ගන්න බැරි වුණා. ඊට පස්සේ ගුරුවරයා ඇහුවා මෙහෙත් ගෙනාවද? එකක්වත් ගන්න දෙයක් නැතේ කිව්වා. එතකොට ගුරුවරයා කිව්වා අන්න මේ වෙදකමට ගන්න බැරි දෙයක් නෑ කියලා. ඒ වගේ මමත් ඉතින් මේ කලේ තාමනේ බේස් හොයාගෙන මේ තියෙන්නේ වැලේ කප්පිට්ටා. වැලේ කප්පිට්ටා කියන්නේ වෙන භාෂාවෙන් කියලා වැල් කප්පිටියා කොළ. මෙන්න બોලේ කුඩා රත්න මුඩියන්සෙත් ඉන්නවා. මේ කුඩා රත්න මුඩියන්සෙ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ගම්මිරිස් වෙද කපට ගන්නවා. කුඩා රත්න මුඩියන්සේ කියන්නේ ගම්මිරිස් වලට. මම මේ සෙවල මුඩියන්සෙත් හොයනවා. සෙවල මුඩියන්සේ කියලා කියන්නේ යෝධ බල ශක්තිය එන වැල් පෙනෙලා ඊළඟට හිමහතේ කියන්නේ තුට්ටිලි බේත් වල ගන්නවා. එහෙනම් ඉතින් මේ වෙද නිගන්තුවේ තියෙන දේවල් එපායි අපි මේ ඔයත්ට කියන්න ඒවා වෙද පොත්වල ලියලා තියෙන්නේ ඒ විදිහට. ඕන් ඉතින් මට හරි අමාරුයි මේ කැලේ ඇවිදලා. මං එහෙනම් ඉතින් මේ අනේ ඉතින් පුතේ මගේ ඇස් පෙන්නේ නැහැ. මතක නැති හින්දා මං ලියාගෙනවා තරහ වෙන්න එපා. හොඳේ මෙන්න එහෙනම් උලුක්කුවට බේටා. ඒ බඩු හොයාගෙන තමයි මම ආවේ. දිගන්ඩු දෙමිනියන්ඩ යකුන් දෙන්නේ අල්ලාගන්නේ. තිඹපත් සමගින් කොටමින් යුසන් අරගන්නේ. මේ පැණිවක් කර පදමට සිඳවා අරගන්නේ. උලුක්කුව ඇමැත්ති දුටු තැනගා පිරිවැද පන්නේ. ඔන්න පුතේ මං ඉතින් ටිකක් හොයාගත්තා. දිගන්ඩුද දිගන්ඩු ඔලින්ඩ කොළ මේ තියෙන්නේ. ඔලින්ඩ කොළ තමයි පුතේ මේ දිගන්ඩු කියලා කියන්නේ. ඊළඟට පුතේ මිනියන්ද යකිනාරම්. යකිනාරම් පුතේ මිනියන් කියන්නේ මේ වට යකිනාරම්. යකුන් දෙන්නෙක් අල්ලා ගන්නේ. බුදු අපොච්චියේ යකුවා ගන්න ගියොත් අපි ඉවරයි. යකිවනස්සයි යක්වේරියයි. තිබපන් නෙවෙයි තිබපන් කියන්නේ වල දන්න දෙයක්. ඒ වෙද භාෂාවෙන් කොහොඹ කොළ මේ වශයෙන් අරගෙන පුතේ කොටලා මේ උලුක්කුවට ගන්නේ කියලා කියන්නේ මී පැණි වක්කලන්න ඕන. මේ බඩුවට මී පැණි වක්කලලා උලුක්කුව මැටි දුළු තැන ගා පිටිමඩි පල්ලේ. මේවා අරගෙන කොටන ගාන මේවා ගාන පිළිබඩනකොට ඕන් ඒ අමාරු යනවායි කියලා කියනවා. ඉතින් පුතේ මගේ ළඟ තියෙන තමයි බේත ඖෂධයක්. මෙහෙමයි මේකට කියන්නේ පුතේ විලේ තිබෙන ලුණු. මකයි ලුණු ඉල. ඔන්න ඔය විදිහට අපච්චියේ දැන් කහන්න පටන් ගත්තා. බුදු අපච්චියේ ඉන්න බැරියෝ. ඒ තමයි කහමිලි අයව බෑටට ගන්නවා කසනලිය. පුතේ බුදු ඔයත් අන්ට අට ඇති මේ අපච්චියේ මඩු එහෙනම් ඉතින් මං ගිහිල්ලා එන්නම් පුතේ මට ලයික් එකක් දාන්න හොඳේ මම ෆලෝ කරන්න. ඉතින් බලන්න ඔයත්න්ට වැඩගත් දෙයක් මං මේ වෙද කම ගැන කිව්වා. ඊළඟ දවසේ එන්නම්. ඕ මං ගියා.